අද වගේ ලස්සන දවසක හරි සතුටින් තමයි මම මේ පණිවිඩය ඔබත් එක්ක බෙදා ගන්න කැමති වෙන්නේ. ගරු සමන්ත තුෂාර පියතුමා සහ උන්වහන්සේගේ ඒ කණ්ඩායම එකතු වෙලා කරපු මේ මහා නිර්මාණ දැක්ම ඇස් දෙකෙන් දැකින්නට ලැබීම වාසනාවක් හැටියට මම සලකනවා. මම හිතුවා පුංචි සිතුවිල්ලක් ඔබත් එක්ක බෙදා ගන්නට. මේ සමන්ත කියන නමේ තේරුම ඇත්තටම හීබ්‍රු වචනයක් හා සම්බන්ධ වෙලා තමයි මේ සමන්ත කියන නම හැදෙන්නේ. සැමුවෙල් කියන නාම ප්‍රകൃතියෙන් තමයි සමන්ත කියන එක එන්නේ. සැමුවෙල් කියන නැත්නම් සමන්ත කියන වචනේ හීබ්‍රු අර්ථය තමයි දෙවියන් වහන්සේව ඇහිච්ච කෙනා. දෙවියන් වහන්සේව ඇහිච්ච කෙනා කියන එක. තුෂාර කියලා කියන්නේත් ඔබ දන්නවා පිනි. එනිසා මං හිතනවා ගරු සමන්ත තුෂාර පියතුමා මේ අද දක්වන උන්වහන්සේ සහ උන්වහන්සේගේ කණ්ඩායමත් එක්ක ඉදිරිපත් කරන මේ සිතුවම් දැක්ම උන්වහන්සේගේ නමටම ගැලපෙන සංසිද්ධියක් කියලා. දෙවියන් වහන්සේගේ කටහඬ ඇහෙන්නේ නැතුව මේ වගේ වැඩ කරන්න බෑ. මේ වේලිච්ච ඉරිතැලිච්ච මහා මේ දුර්භිෂයක් වගේ තියෙන මේ සමාජයට තුෂාරයක් පිනිබින්දුවක් වගේ මේ සත්ක්‍රියාව අද අපි හැමෝටම අත්දකින්න පුළුවන් වුණා. ඒ නිසා දයාබර සහෝදර සහෝදරීනි අපි ආරාධනා කරනවා ඔබටත් මේක බලන්නට එන්න කියලා. මේ ප්‍රදර්ශනයක් නෙමෙයි, මේක ආධ්‍යාත්මික ගනුදෙනුවක්. සිතුවමක් නිර්මාණය කරනවා කියලා කියන එක සෙල්ලමක් නෙමෙයි. ඒ නිසා අපි දැක්ක අපි රෝමයකට ඉගෙන ගන්න කාලේ පියතුමා හිටියේ ෆිරෙන්සි වල ෆ්ලොරන්ස් නුවර. උන්වහන්සේ ඒ අධ්‍යයන කටයුතු කරපු හැටි අපි විටින් විට වරින් වර ගියා ඒ උන්වහන්සේගේ විශ්වවිද්‍යාලයට. උන්වහන්සේ කොච්චර මහන්සි වුණාද කියලා අපි ඇස් දෙකෙන් දැක්කා. අපි එකට ෆ්ලයිට් එකේ එනකොට පැය ගාණක් අපි කතා කර කර ආවා මොනවද මේ අත්දැකීම් වලින් මිනිස්සුන්ට කරන්න කියලා. අද උන්වහන්සේ අපේ රට ඇතුලේ කතෝලික සභාවට විතරක් සීමා වෙන්නේ නැතුව මුළු රටටම ආශිර්වාදයක් වෙලා තුෂාරයක් වෙලා පිනිපොදක් වෙලා ඒ සේවය කරගෙන යනවා. අන්තිම කොට එක සිතුවමක් කියලා කියන්නේ දේශනාවල් 100කට වඩා බලගතුයි. උදාහරණයකට ලියනාඩෝ ඩා වින්චි හදපු ඒ දාවිද්ගේ මහා පිළිරුව ඒ ප්‍රතිමාව දිහා බලාගෙන තමයි වැටිච්ච රෝමයේ පෙරදිච්ච රෝමයේ ආය නැගිට්ටේ. දේව මෑණියන් වහන්සේගේ රූපයක් දිහා බලාගෙන ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය දිහා බලාගෙන පාද දෝවණය දිහා බලාගෙන මේ ඈත අතීතයේ වෙච්ච සිද්ධිවලට ආයේ පණ දෙන්නට ඒ සිද්ධිවලට කලාත්මක විතරක් නෙමෙයි ආධ්‍යාත්මිකව පණ දෙන්නට ගරු සමන්ත තුෂාර පියතුමා ගන්න මේ උත්සාහය තව තවත් පළබරිත වෙලා ආශිර්වාදයන්ගෙන් පිරීලා මේ දේව කාර්ය ඉහළටම හොඳින් කරගෙන යන්න වරම් ඔහුගේ අත් දෙකට ඇඟිලි දෙකට ඔහුගේ කණ්ඩායමට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසන් කොට අර සමන්ත කියන නමේ තේරුම දෙවියන් වහන්සේගේ කටහඬ ඇහිච්ච කෙනා තව තවත් දෙවියන් වහන්සේව ඇහිලා තුෂාරයක් වන්නට මේ වේලිච්ච ඉරිතැලිච්ච දුර්භිෂ්‍ය මේ පොළවට සුද්ධ වූ තුෂාරයක් වන්නට පිනිබොදක් වන්නට උන්වහන්සේට වරම් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ජේසුස් පිහිටයි.